කොහොමද ඔයාට මම කැමති මගේ දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩයක් ඔයා එක්ක බෙදාගන්න. අපි ඉන්නේ අලුත් අවුරුද්දක. අපි බයිබල් ස්ක්‍රිප්ච් එකක් බලමු. රෝම 8:19 මක් නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටී. මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේව අදහගෙන නව මැවිල්ලක් වුණ ඔයා ගැනයි. ඔයා දෙවියන් වහන්සේව අදහනවා කියන්නේ ඔයා අලුත් මැවිල්ලක්. ඔයා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඔයා ආගමක් තුල නෙවෙයි ඉන්නේ. ඔයාගේ දෙවියන් වහන්සේගේ අතර මගේ ස්වාමී ජේසුස් වහන්සේ ගොඩනගපු ඒ නිවැරදි සම්බන්ධතාවය තුල ඉන්නේ. මෙතන කියන විදියට මේ මුළු මැවිල්ල ඔයාගේ එළිදරව් වීම, ඔයාගේ ප්‍රකාශ වීම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා මම ඔයාට දෙයක් කියන්න කැමතියි. ඔයා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් විදියට ඔයා මගේ දෙවියන් වහන්සේව මේ ලෝකයට නිවැරදිව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මොකද ඔයා දිහා මේ මුළු මැවිල්ලම බලාගෙන ඉන්නවා. ඔයා හරිම වැදගත් පුද්ගලයෙක්. ඔයා මගේ ස්වාමී යේසුස් වහන්සේව ඔයා තුලින් නිවැරදිව වචනයට එකඟව ප්‍රකාශ කරන්න. කිසිම වෙලාවක කිසිම දෙයක් නිසා බය වෙන්න එපා. මොකද ඔයා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. අපි රෝම 8:31 බැලුවොත් එතන කියනවා එසේ විනම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටින සේක් නම් අපට විරුද්ධ වෙන්නේ කවුද? මොනතරම් උතුම් දෙයක්ද? ඔයා නිවැරදිව නිර්භීතව මගේ දෙවියන් වහන්සේගේ මහිමය ලෝකෙ ඉදිරියේ නිවැරදිව ප්‍රකාශ කරන්න. ඔයා දැනගන්න ඔයා දෙවියන් වහන්සේව අදහනවා කියන්නේ ඔයා තවත් බය වෙන්න දෙයක් නැහැ. මොකද දෙවියන් වහන්සේ ඔයාගේ පක්ෂේ ඉන්නවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල ඉන්නවා. මොන තරම් උතුම් දෙයක්ද ඒක. පාස්ටර් ක්‍රිස් කිව්වා මේ 2026 වර්ෂය කිතුණුවන්ගේ ප්‍රකාශ වීමේ වර්ෂය කියලා. හාලෙලූයා. ඒක මොන තරම් උතුම් දෙයක්ද. ඒ නිසා කිතුණුවන් විදියට අපේ දෙවියන් වහන්සේව, අපේ ස්වාමී යේසුස් වහන්සේව ශුද්ධාත්මයන් වහන්සේ තුලින් නිවැරදිව, නිර්භීතව, ප්‍රඥාවන්තව සහ ප්‍රේමණීයව අපේ ප්‍රදේශයන් වල ප්‍රකාශ කරමු. Okay, God bless you.